රත්නශ්‍රී විජේසේකර සූරීන් මෙහි මුල් ගායනය විශාරද ගුණදාස කපුගේ ශූරීන් ඒ වගේම මේ ගීතේ තනු නිර්මාණය කරලා තියෙන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ම තමයි. මේ ගීතය ලියවෙන්නට පාදක වෙලා තියෙන්නේ සත්‍ය ආදර කතාවක්. මේ ආදර කතාවේ එන තරුණිය තමයි දකුණු පළාතේ විනීතා සමරසිංහ කියන තරුණිය. මෙය වෘත්තියෙන් පොලිස් නිලධාරිනියක්. කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක තමයි මේ සේවය කරන්නේ. ඒ වගේම මේ ආදර කතාවේ එන තරුණයා නඩේෂන් මොහුත් වෘත්තීය ජීවිතයේ පොලිස් නිලධාරියෙක්. මොහුත් සේවය කරන්නට එම ඇය සේවය කරපු පොලිස් ස්ථානයටම පැමිණෙනවා. ඉතින් මේ දෙන්නා රාජකාරී ජීවිතය තුළදී මුණ ගැහෙනවා. මේ හමුවෙන මොහොතින් මොහොත මේ ඇය සහ ඔහු මුණ ගැහෙන හෝරාවන් වලදී සිංහල සහ දෙමළ දමිළ කියන මේ භාෂාවන් දෙක පදනම් වෙලා තිබුණු යුද්ධ ගිනි මැද මේ දෙන්නගේ ආදරේ දළුලා වැඩෙනවා. යුද්ධ ගිනි මැද මේ සිංහල තරුණියගේ සහ දමිළ තරුණයාගේ ආදරය දළුලා වැඩෙනවා. මේ කාලේ තමයි අපේ රටේ කළු ජූලි කලබල ඇති වෙන කාලේ 1983. මේ කාලෙදී මේ කලබලත් එක්ක තමන්ගේ වෘත්තීය ජීවිතයේදී යම් හැලහැප්පිලි සහ පොලිස් රාජකාරියේ නිරත වන සේවකයෙක් විදිහට සිදුවන යම් සිද්ධීන් එක්ක මේ තරුණයාට පොලිස් ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. මොහු තීරණය කරනවා පොලිස් ජීවිතයට සමුදෙන්න. නමුත් ඇය තමන්ගේ ආදරයට සමුදෙන්නේ නැහැ. මේ සිංහල සින්දු කියන කිරිල්ලිය තමන්ගේ භාර්යාව කරගන්න මේ තරුණයා තීරණය කරනවා. තුටින් හදවතක් අරගෙන ගිනිගත් තල්ලරමට ආවාදෝ ඉගිල්ලි. මේ තරුණයා තමන්ගේ ආදරවන්තියත් අරගෙන යාපන ප්‍රදේශයට යනවා. තමන්ගේ ගම් ප්‍රදේශයට යනවා. මේ කාලේ තමයි තල්ලරඹ ගිනිගන්න කාලය. ඒ කියන්නේ උතුරේ යුද්ධ ගිනි දැල් ඇවිලෙන කාලය. සිංහල සින්දු කියපු තරුණිය දමිළ තරුණියක් විදිහට නළලේ තිලකේ තියෙනවා. මොහුන් දෙදෙනා විවාහ ජීවිතයට පත්වෙන. විනි අවිත් එක්ක පැමින් බඳුන විහඟසනක හඬාවී. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය පියාවී. ආදරේ නුඹට බාරයි රැක ගනින් දේවතාවී. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනග හඬාවී. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී. ආදරේ නුඹට බාරයි රැක ගනින් දේවතාවී. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනග හඬාවී. ඒ කාලේ තරුණයෝ බහුතරයක් ආදරය කරනවා ගිනි අවියට. දුවක්කෝ අතට ගන්නට බහුතර තරුණයන් පිරිසක් සැදී පැහැදී ඉන්නවා උතුරු කරේ සහ දකුණු කරේ.
ඉතින් මොහුන් යුද කරන්නට පොර බදිනවා. ගිනි අවිය අතේ තියාගෙන යුද්ධ කරනවා. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහංග සෙනග හඬාවි. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවි. උතුරු කරේ සහ දකුණු කරේ යුදගිනිදල් ලැබිලීමෙන් දෙපාර්ශවයේම ජනතාව මහත් දුක් රාශියක් විඳිනවා. උඹට පුළුවන් මේක පහදලා දෙන්න. උඹට පුළුවන් ඒ උතුරු කරේ දමිළ ජනතාවගේ දුක ඔවුන්ගේ විලාපය සිංහලට නගන්න මේක පහදලා දෙන්න. නමුත් රත්නශ්‍රී විජේසේකර ශූරින් ලියනවා ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවි. මේ රට දේශපාලඥයන් විසින් යුද්ධයකට ඇද දැමුවත් දේශපාලනයටවත් ජාතියටවත් ආගමටවත් භාෂාවටවත් බැහැ ආදරයට තහංචි දාන්නට. ආදරයට වැට කඩුළු බඳින්නට බැහැ. ආදරේ කාටද බාර? ආදරේ නුඹට බාරයි. ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවි. අපිට බැහැ නුඹට බාධා කරන්නට. උඹේ ආදරය නුඹ දකුණු කරෙන් උතුරු කරේට අරගෙන ගිය නුඹේ පෙම් කුරුල්ලා සමග ජීවත්වෙන ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවි. අපේ රට LTT ත්‍රස්තවාදීන්ගේ මුදවා ගන්නා මානුෂීය මෙහෙයුමේදී මා සොයාගත් කරුණු අනුව මේ පෙම් කිරිල්ලිය සහ පෙම් කුරුල්ලා සහ ඇයගේ දරුවන් සියලුම දෙනා මරණයට පත්වෙනවා. යුද්ධ කාලයේදී අන්තිම සටනේදී පුදුකුඩු ඉරුප්පුවලදී මෙම පෙම් කිරිල්ලිය සහ පෙම් කුරුල්ලාද ඔවුන් වැදු දරුවන්ද මරණයට පත්වෙනවා. රැඳී සිටින් අපත් සමග අප සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ඉල්ලීම කරමින් අදට සමුගන්නවා FlyILK YouTube channel එක. සිංහල කින්ද කියන නලලේ තිලක තියෙන කිරිලි සුදුන් අදවතක් අරගෙන ගිනිගත් කල් අරඹට